Привет! Добро пожаловать на мой канал. Меня зовут Tinu. ඉතින් අද වීඩියෝ එකෙන් අද පාඩමෙන් අපි ඉගෙන ගන්නවා මේ ගිජ්ජය කියන ප්‍රශ්න වචනය යටතේ තවත් කොටසක් ගැන. ඉතින් ගිජ්ජය කියන ප්‍රශ්න වචනයට ස්ථාන නාම එකතු කරලා අපිට හොයාගන්න ඕනේ අපි දන්නේ නැති ස්ථානයක් ගැන කෙනෙකුගෙන් කොහොමද අහන්නේ මෙන්න මේ ස්ථානය කොතනද කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද අපි හරිම සරලම විදිහට ප්‍රශ්නයක් කෙනෙකුගෙන් අහන්නේ කියලා. ඉතින් අපි ගිජ්ජය කියන ප්‍රශ්න වචනයත් එක්ක ස්ථාන නාම තමයි එකතු කරන්න ඕනේ. උදාහරණ කීපයක් අපි බලමු. මට කෙනෙක්ගෙන් අහන්න ඕනේ ගිජ්ජය මිත්‍රෝ ගිජ්ජය මිත්‍රෝ ගිජ්ජය මිත්‍රෝ මෙට්‍රෝ එක කොහෙද? ගිජ්ජය වක්සාල් ගිජ්ජය වක්සාල් ගිජ්ජය වක්සාල් දුම්රිය ස්ථානය කොහෙද? ගිජ්ජය මගසීන් ගිජ්ජය මගසීන් ගිජ්ජය මගසීන් ෂොප් එක කොහෙද? ගිජ්ජය අප්තියක ගිජ්ජය අප්තියක ගිජ්ජය අප්තියක ෆාමසි එක කොහෙද? ගිජ්ජය රීනක් ගිජ්ජය රීනක් ගිජ්ජය රීනක් මාකට් එක කොහෙද? ගිජ්ජය බාංක් ගිජ්ජය බාංක් ගිජ්ජය බාංක් බැංකුව කොහෙද? ගිජ්ජය උලිත්සා පුෂ්කිනා ගිජ්ජය උලිත්සා පුෂ්කිනා ගිජ්ජය උලිත්සා පුෂ්කිනා පුෂ්කින් මාවත කොහෙද? ඉතින් ඔය විදිහට ඔයාලට ප්‍රශ්න කරන්න පුළුවන් යම්කිසි දෙයක් කොහෙද තියෙන්නේ කියන එක ඔයාට අවශ්‍ය ස්ථානය හා සම්බන්ධ කරලා. ඉතින් එතකොට ඔයා හොඳට මතක තියාගන්න ඕන අපි යම්කිසි පුද්ගලයෙක්ගෙන් තමයි මේක අහන්නේ මේ දේ මේ ස්ථානය කොහෙද කොතනද තියෙන්නේ කියලා. එතකොට අපි එකපාරට මේ පුද්ගලයාගෙන් ගිජ්ජය මිත්‍රෝ ගිජ්ජය මගසීන් ඒ වගේ එකපාරට අහන්නේ නැහැ. ඉතින් අපි අනිත් කෙනෙකුගෙන් දෙයක් අහන්නේ පොලයිට් විදියට. ඉතින් එතකොට අපිට එකතු කරන්න පුළුවන් ඉස්විනීචේ извините, гиджие метро, извините, гиджие метро, සමාවෙන්න මෙට්‍රෝ එක කොහෙද? извините, гиджие метро. එහෙම නැත්නම් извините, пожалуйста, гиджие метро, извините, пожалуйста, гиджие метро, извините, пожалуйста, гиджие метро. කරුණාකර සමාවෙන්න මෙට්‍රෝ එක කොහෙද? එහෙමත් නැත්නම් скажите, пожалуйста. Скажите, пожалуйста. Где метро? Скажите, пожалуйста. Где метро? කරුණාකර කියනවාද මෙට්‍රෝ එක කොහෙද? Скажите, пожалуйста. Где метро? Или Подкажите, пожалуйста. Подкажите, пожалуйста. Где метро? Подкажите, пожалуйста. Где метро? කරුණාකර කියන්න පුළුවන්ද මෙට්‍රෝ එක කොහෙද? ඉතින් එතකොට ඔයාලට භාවිතා කරන්න පුළුවන් අපි යම්කිසි කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහනකොට извините, извините, пожалуйста. Скажите, пожалуйста. Или подкажите, пожалуйста. ඊළඟට අපි බලමු පුංචි වචන වලින් කොහොමද මේ වගේ ප්‍රශ්නයක් අහුවට පස්සේ උත්තරයක් දෙන්නේ කියලා හරිම සරල වචන වලින්. Здесь. 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 මෙහි. Тут. Тут. Здесь සහ тут කියන්නේ මෙහි කියන තේරුම. Тут මෙතන. Там, там, атен, там, сюда, сюда, мехи, сюда, туда, туда, арехе, хемнатан, атен, туда, справа, справа, дакуду петте, справа, слева, слева, вам петте, слева. Наверху, наверху,
උඩ නවෙරුහු තම් නවෙරුහු අතන උඩ තම් නවෙරුහු තම් විනිසු අතන යට තම් විනිසු රයාදා ළඟ බ්ලිස්කා ළඟ අසල දලිකුව දුර දලිකෝ eta daliko atsuda eta daliko atsuda එතනට මෙතන ඉඳලා දුරයි vi pravilla idioce on tam vi pravilla idioce on tam ඔබ යන විදිය හරි ඒක අතන vi pravilla idioce on tam vam нужно идти туда вам нужно ඉච්චි තුදා ඔබ යන්න ඕනේ අර පැත්තට තන් අර හෙට вам нужно ඉච්චි තුදා ඉතින් ඔන්න ඔය වගේ පුංචි සරල වචන භාවිතා කරලා යම්කිසි කෙනෙකුගෙන් යම්කිසි ස්ථානයක් කොහෙද තියෙන්නේ කියලා සහ යම්කිසි කෙනෙක් වගේ අහුවොත් හරි සරල වචන භාවිතා කරලා උත්තරයක් දෙන්න ඔයාලට හැකියාව තියෙවි. ඉතින් තවත් දවසක අලුත් පාඩමක් එක්ක නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අද සමගන්නවා. දස්විදානිය උවිදින්ස